අද මම අරන් ඇවිල්ලා තිනෝ ලංකාවේ මාකට් එක හොයාගන්න පුළුවන් චීස් වර්ග කීපයක්. ඉතින් අද මේ ටික රිවිව් කරලා බලමු. එහෙනම් අපි මුලින්ම බලමු මේ කොස්මලේලගේ චෙඩා චීස් එක. මේ චෙඩා කියලා කියන්නේ ඇවිල්ලා මේ එංගලන්ඩ් වල චීස් ප්‍රොසෙස් කරන පොඩි ගමක්. ඒගොල්ලන් එහෙම දීලා තිනවා. ඉතින් මේක වැඩේ අමාරු නිසා මම කතුරුකුත් අරගත්ත කලින්ම. ඉතින් මේක ඇවිල්ලා කොත්මලේලගේ ප්‍රොසෙස් චෙඩා චීස් එකක්. අපි මේක try කරලා බලමු. ඉතින් මේක yellow cheese එක දින මේ taste එක superior තියෙනවා. මේක ටිකක් salt එක තිය වැඩි. මේක දෙනෝ රේටින් එක දෙනෝ 10න් 6ක්. ඊළඟට තියෙන ඔරිජිනල් කුකින් චීස් එක මේක ගන්න රිච් ලයිෆ් ලා. අපි දැන් මේක බලමු. දෙකෝර මේ චීස් එක කවර්ස් දෙකකින් රැප් කරලා තියෙනවා. කලින් කාපු චීස් එකට වඩා මේක පට්ට සොෆ්ට් අරක පට්ට හાર્ඩ් චෙඩා චීස් එක. අරකට 10න් 6ක් දුන්නා නම් මේකට දෙන්න පුළුවන් 10. 3ක් වගේ තමයි. මේක ටෙස්ටර් නම්බර් සෙට් වෙන්නේ නැහැ ඇත්තට. මේක දෙන්න රෙඩි නෑ. 10න් 3ක් සමහරවිට මේක කුකින් චීස් එක නිසා දන්නේ. ඉතින් පටන් ගන්නකොට කියන්න බැරුණා රිච් ලයිෆ් ලගේ මේක රුපියල් 900ක් වුණා. කලින් චෙඩා චීස් එක රුපියල් 1300ක් වුණා. අපි දැන් try කරලා බලමු මේ කොස්මලේලගේ ෆෙටා චීස් එක. මේ පොඩ්ඩක් ග්‍රීනි කලර් එකෙන් තමයි අවිල්ලා තියෙන්නේ. මේක already melted වලට තියෙනවා ඉතින්. suitable for salads කියලා වෙනම ගහලා තියෙනවා. ඒ වගේ මේ ෆෙටා චීස් එක රුපියල් 590ක් තමයි උනේ. මේකත් පට්ට සොෆ්ට් ඒ වගේම මේකේ සුපිරි ස්මෙල් එකක් නම් තියෙනවා. අපි try කරලා බලමු. ඉතින් මේ චීස් එක නම් පට්ට සෝල්ටි. ඉතින් මේ චීස් එක නම් පට්ට සෝල්ටි. මේකට දෙනවා මම 10න් 3ක්. ඉතින් ආපහු රිච් ලයිෆ් එකෙන් ගන්න චෙඩා චීස් එකක් තියෙනවා. රුපියල් 625ක් වෙනවා. ග්‍රෑම් 100යි. අපි කාපු කොත්මලේ චෙඩා චීස් එක 1300 ග්‍රෑම් 250ක් තියෙනවා. බලමු රිච් ලයිෆ් ලගේ කොහොමද කියලා. මේක රැපින් දෙකකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොත්මලේක වගේම මේකත් පට්ට හાર્ඩ් ඒ ස්මෙල් එකට සිමිලර් ස්මෙල් එකක් එනවා. කැලක් කලවම්. රිච් ලයිෆ් එකයි දෙකම ගොඩක් සිමිලර් ටේස්ට් එකක් යන්නේ. මට රේටින් එකක් දෙන්න සෑහෙනවද මෙතන. කොහොම හරි මේ රිච් ලයිෆ් එකේ චෙඩා චීස් එකකට මට දෙන්න පුළුවන් 10න් 6ක්. ඉතින් ලංකාවේ මාකට් එකේ සුලභව දකින්න පුළුවන් මට හිතෙන්නේ ඇරයි ප්‍රොඩක්ට් එකක්. මේක චෙඩා චීස් එකක්. අපි try කරලා බලමු. මේක ඇවිල්ලා තියෙන මේ වගේ ටින් එකක. මේක රුපියල් 990යි. මේකෙන් කෑල්ලක් කන්න වෙන්නේ පට්ට ගේමක් දීලා. මේ චෙඩා චීස් එක අනිත් හැම එකටම වඩා සෝල්ටි කට්ටිය අඩුයි. ඒ වගේම රිච් ලයිෆ් එකේ කොත්මලේකට වඩා හાર્ඩ්නස් එකත් අඩුයි සෑහෙන. ටිකක් හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මේකට දෙන්න පුළුවන් මට 10න් 6ක්. එහෙනම් දැන් බලමු අඹේවල ප්‍රොසෙස් චීස් එකක්. මේකත් අපින් දෙහින් ඇවිල්ලා තියෙන්නේ.
මේක නම් තියෙන හරිම අමුතු ටේස්ට් එකක්. මේ ග්‍රෑම් 200ක් රුපියල් 1050ක් වුණා. ඒ කියන්නේ මොකක්ද බෙහෙත් එකක් වගේ නෙවෙයි. මේකට දෙන්න පුළුවන් 10න් 4ක්. දැන් අපි බලමු මේ කොත්මලේලගේ චීස් බෝල් එක. ඉතින් මේක රුපියල් 1980ක් වුණා. ග්‍රෑම් 325ක් තියෙනවා. මේක ඉටි ලේයර් එකක් තියෙනවා. මේක අයින් කරගන්න ඕන. ඉතින් මම භාගෙ ගලව ගත්තා. මේක කාලා බලමු දැන්. ඒතකොට ගාන හැටියටයි රස වේ කියලා මේක එච්චර රස නැහැ මට නම්. ඉතින් කොහොම හරි මේකට දෙන්න පුළුවන් 10න් 5ක් වගේ. ඉතින් අන්තිමේට මම තියාගත්තා පිළිගව් එකේ ප්‍රොසෙස් චීස් එක. ඉතින් මේගොල්ලන්ගේ තිබුණේ මේ වගේ ස්ලයිසස් හොයාගන්න විතරයි. ආයි ට්‍රෑන්ගල්ස් තිබුණා. ට්‍රෑන්ගල්ස් ඉතින් කොමන් නිසා මම ගත්තේ නැහැ. මම ගෙනාව ස්ලයිසස් ටික. Try කරලා බලමු. ඉතින් මේකේ ග්‍රෑම් 200 රුපියල් 1790ක් වුණා. ග්‍රෑම් ගානට සාපේක්ෂව ප්‍රයිස් එක බැලුවම වැඩිම ප්‍රයිස් එකක් වුණේ හැපි කව් එක. අර මේකේ ටේස්ට් එක නම් මට එච්චරම සෙට් වුණේ නෑ. ඉතින් හැපි කව් එකටත් මම හිතුව තරම් රේටින් එකක් ගන්න බැරි වෙනවා. මේකට දෙන්න පුළුවන් 10න් 6ක් අතරම. ඉතින් මේ චීස් වල ටයිප් එකත් එක්ක වේරියේෂන් එකත් එක්ක ටේස්ට් එක චේන්ජ් වෙනවා කොහොමද. ප්‍රොසෙස් චීස් තියෙනවා, චෙඩර් චීස් තියෙනවා, එතකොට ස්විස් චීස් තියෙනවා ඒ වගේ. ඉතින් මේ මගේ රිවිව් එක. ඉතින් චෙඩර් චීස් එකක් විදිහට මම ගත්තොත් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ කොත්මලේ චීස් චෙඩර් එක. මේක නම් සුපිරි ටේස්ට් එකක් තියෙනවා. ඒ වගේම රිච් ලයිෆ් එකත් සුපිරි. අල්මරායි කියන එකත් ඇත්තටම හොඳයි. ඊළඟට ප්‍රොසෙස් චීස් වලින් ගත්තොත් මම හිතනවා මේ හැපි කවුලගේ චීස් එක ඉස්සරහින් තියෙනවා කියලා. ඉතින් මේ මගේ රිවිව් එක ඔයගොල්ලන්ගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න, ලයික් කරලා තියන්න වීඩියෝස් වලට. ඉතින් මෙච්චර දවසක් මගෙත් එක්ක හිටියට බොහොම ස්තුතියි. අපි ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.